ආයිබෝවන් ඔයාලා හැමෝටම ඔයාලා මේ එකතු වෙන්නේ සුපුන් විත් ක්‍රිකට් YouTube channel එකත් එක්ක. වසර 14කට පස්සේ ආයමත් සැරයක් ලෝකුස්ලාන් උණුසුම අපේ පුංචි දූපතට ඇවිත් 1996 දී අර්ජුනලා 2014 දී සංගලාය කරපු වික්‍රමය 2026 දී කරන්න අපේ සිංහ පැටව් දැන් සන්නද්ධ මුළු රටක් එකම නිල් පාටක් වෙන මේ මහා ක්‍රිකට් සැනකෙළිය අපේ කොල්ලන්ගේ මූලික වටේ දරුණු සටන් 4 ගැනයි අද අපි කතා කරන්නේ. මෙන්න අපේ සිංහයාගේ දඩයම් බිම සහ කාලසටහන. පළවෙනි සටන පෙබරවාරි 8 අපේ පළමු ගොදුර වන්නේ අයර්ලන්තය. පෙබරවාරි 8 වෙනිදා රාත්‍රී 7ට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ සෙල්ලම් පෙටියක් විතරක් නෙමෙයි රණ බිමක් වෙනවා. ඒක නම් ඒකාන්තයි. මුළු ස්ටේඩියම් එකම නිල් පාටින් හැඩවෙලා අපේ කොල්ලන්ට හයියක් දෙන්න ඔයාලත් එන්න. දෙවැනි සටන පෙබරවාරි 12 පල්ලෙකෙලේ සිසිලස මැද ඕමානයේ එක්ක තමයි මේ අපේ දෙවෙනි ගැටුම තියෙන්නේ. උදේ 11ට පටන් ගන්න මේ තරගයේ දැවැන්ත ජයග්‍රහණයක් බලාගෙනයි රන් රේට් එක වැඩි කරගන්න එක අපේ කොල්ලන්ගේ එකම ඉලක්කය. තීරණාත්මක තුන්වෙනි සටන පෙබරවාරි 16 හැමෝම ඇඟිලි ගෙනගෙන බලන් ඉන්නේ ලොකුම මැච් එක. ප්‍රබල ඕස්ට්‍රේලියාව මහනුවරට එන්නේ අපේ සිංහයන්ගේ බලය උරගා බලන්න. මේක ලෙහෙසි වෙන්නේ නැහැ. හැබැයි පල්ලෙකලේ නම් ඕස්ට්‍රේලියාවට ලේසියෙන් දිනන්න දෙන්න අපේ කොල්ල කොහොමවත් ඉඩ දෙන්නේ නැහැ. අවසාන මෙහෙම පෙබරවාරි 19 මූලික වටේ අවසන් තීරණාත්මක හෝරාව සිම්බාබ්වේ කණ්ඩායම එක්ක කොළඹදී අපි සටන් වදිනවා. සුපර් 8 වටේට යන්න මේක අපේ අවසන් ඉලක්කය. හිතන්න මහනුවරයි කොළඹයි ශ්‍රී ලංකා සද්දෙන් දෙවනත් වෙනකොට වනිදිගුවේ මැජික් පන්දුවටයි පතිගේ ගිනි බෝල යෝගවලටයි ලෝකයේ හයියම කණ්ඩායම් පවා දන ගන්න හැටි අපි පස්සෙන් ඉන්නේ 11ක් විතරක් නෙමෙයි කෝටි 2ක ජනතාවගේ හද ගැස්මයි. අපිට පුළුවන් නේද මේ පාර කප් එක ලංකාවට ගේන්න? ඉතින් ඔයාලා මොකද හිතන්නේ? අපේ සිංහයන්ට මේ මූලික වටේ තරග 4ම ජයග්‍රහණය කරන්න පුළුවන් වේද? ඔයා වැඩියෙන්ම බලාගෙන මැච් එක මොකද්ද? දැන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. 2026 ලෝකුස්ලානේ හැම අලුත් තොරතුරක්ම සජීවී විස්තරයක්ම සහ මැච් ඇනලයිස් එකක් මං ගේන්න ලෑස්ති. ඉතින් තාමත් ඔයාලා සුපුන් විත් ක්‍රිකට් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. මම සුපුන්. අපේ සිංහ කොල්ලන්ට ජය වේවා. තවත් මෙවැනිම උණුසුම් ක්‍රිකට් පුවතක් සමගින් හමු වෙමු. ඔබට ජයග්‍රාහී දවසක් වේවා.